නමෝ තස්ස භගවතු රහතෝ සම්මා සම්බුද්දස්ස මාතා පිතෝ පට්ඨානං ඒතම් මංගල මුත්තම. අද දවසේ මගේ මාර්ථකාව වෙන්නේ මව්පියන්ට සැලකීම ලෝතර බුද්ධ දේශනාවට අනුව උතුම් මංගල කාරණාවක්. මව ගැන ගත්තොත් පින්වතුනි, මව කියන්නේ අපිව දස මාසයක් කුසේ දරාගෙන අපමණ දුක් කන්දරාවක් විඳලා මේ ලෝකෙට බිහි කරලා අවසානයේ අපි වැඩි වේවට පත් වෙනක දක්වාම අපි වෙනුවෙන් මහ දුකක් විඳපු කෙනෙක් තමයි අම්මා කියලා කියන්නේ. වෙන කවුරු ගත්තත් ගුණයක් නැති අපිටත් වඩා අපි ගැන හිතන කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි ආදරණීය අම්මා පින්වතුනි. ලෝතර බුදුහාමුදුරෝ දේශනා කරන විදිහට අම්මා තාත්තට කියනවා බ්‍රහ්ම කියන නම. මොකද මේ ලෝකෙ මැව්වේ බම්බු කියලා, බඹයා කියලා, බ්‍රහ්මයා කියලා, බ්‍රාහ්මණයා කියනවා. ඒ අවස්ථාවේ ඒකට උත්තරයක් දෙන බුදුරජාණන් වහන්සේ කියනවා ඔව් මේ ලෝකෙ මැව්වේ එක බ්‍රහ්මෙක් නෙමෙයි, බ්‍රහ්මියෝ දෙන්නේ. ඒ වෙන කවුරුත් නෙමෙයි, අපේ අම්මා තාත්තා. අම්මා තාත්තගෙන් අම්මා කියන කෙනා අපේ ජීවිතේට තුම් ආදරය ලබා දුන්න, තුම් කරුණාව ලබා දුන්න එකම ස්ත්‍රී අම්මක්මයි. අද දවසේ සමාජයේ ගත්තොත් අම්මා කෙනෙක්ගේ දුක දන්න කෙනෙක් නැත්නම් අම්මා කෙනෙක්ට සැලකෙන බොහෝ පිරිසක් නැති තරම්, අම්මගේ ගුණය හඳුනන අය නැති තරම් අපි බොහෝ දුරට සමාජයේ දැකලා තියෙනවා. අම්මා බොහෝ දුරට දුක් පීඩා විඳගෙන නිවස් වල ඉන්නවා. අපි ගිහින් අම්මා කෙනෙක්ගෙන් ඇහුවොත් අම්මේ ඇයි තවත් මෙච්චර දුක් විඳගෙන මේ වගේ තැනක ඉන්නේ, සතුටක් හොයාගෙන යන්න බැරිද? අපේ හාමුදුරුවනේ මට යන්නට පුළුවන්, හැබැයි මම යන්නේ නැත්තේ මගේ දරුවෝ ගැන හිතලා. මගේ දරුවෝ ගැන හිතලා තමයි මම මේ තාම මගේ ජීවිතය ගත කරන්නේ. මගේ දරුවෝයි මගේ ජීවිතය කියන වාසනාවන්ත උත්තරය අපිට ලබා දෙනවා. අම්මා කියලා කියන්නේ මහා කරුණා උල්පතක්. අම්මා කියන්නේ මහා උතුම් කතක්. අම්මා තරම් උත්තරීතර කතක් මේ ලෝකේ නැති තරම්. අම්මගේ ගුණය මෙච්චරයි මෙපමණයි කියලා කියන්න බෑ. අන්න ඒ නිසා ඔබේ මව මේ ලෝකේ තව දුරටත් ජීවිතුන් අතර ඉන්නවනම් අපේ අම්මට මේ වන්දනාවක්ම වේවා. බැරි වෙලා හරි ඔබේ මාතාව මේ වෙනකොට මේ ලෝකේ හැර ගිහිල්ලා නම් මේ වන්දනා කුසලය අම්මට සුගතිගාමී වෙන්න, නිවන් දකින ජීවිතයේ දක්වා ජීවිතේ සාර්ථක කරගන්නට මේ කුසල ධර්මයේ හේතු වාසනා වේවා කියන අනුභවයෙන් අනුශාසනාවෙන් අපි අම්මට වන්දනා කරමු. දස මාසේ උරේ කත්වා පොසේ උන්දේ කාරණං ආයුදීගං වස්ස සතං මාතු පාදං නමමං. දසමාසයක් දුක් විඳමා ඇදුවම්මේ ලේකිරි කර පොවාමා දැඩි කළ අම්මේ. නිවසේ බුදුන් යැයි බුදු හිමි දේසෝ අම්මේ. ඔබේ පායුග පාන්දිමි මම ආදර අම්මේ. ඒ වගේම තමයි පින්වතුනි අපේ තාත්තා පියාණන් වහන්සේ කියන්නේ අපිට මහා වස්තුවක්, අපිට මහා මැණිකක්. අම්මා අපිව කුසේ තියාගෙන හදද්දී තාත්තා අපිව S2 තියාගෙන රැක්කා. උදේට සමහරක් විට ඇල් වතුර ටිකක් බීලා වැඩට යන තාත්තා හවසට කෑම බීම අරගෙන එන්නේ තමන්ගේ දරුවෝ ගැන හිතලා, තමන්ගේ අඹුව ගැන හිතලා, තමන්ගේ පවුල රැක ගන්න ඕනේ කියන අභිමතාර්ථය තාත්තගේ හිතේ තිබ්බා. තාත්තා ආදරේ පෙන්වන්නේ, තාත්තා කඳුළු වගුරන්නේ නැහැ. හැබැයි හිතින් වැඩිපුරම දුක් කෙනෙක් ඉන්නවා නම් දරුවෝ ගැන. ඒ වෙන කවුරුත් නෙමෙයි, අපේ තාත්තා. අපේ තාත්තා උදැහැණැක්කේ ඉඳන් ගිහිල්ලා බලපුවාම කොයි හරි වැඩක්, කොයි බද වැඩක්, සමහර විට අපි යම් කිසි වැරද්දක් කරපුවාම අපේ අම්මට වඩා අපිට තරන්නේ, පෙළන්නේ, ගහන්නේ, බනින්නේ අපේ තාත්තා. ඒ මොකද අපි ඒ වෙලාවට හිතනවා මගේ තාත්තා මට ආදරේ නෑ, මගේ තාත්තා මාත් එක්ක තරහක් තියෙනවා. හැබැයි දවසක තැනකට ගියපුවාම අපිට තේරෙනවා මේ වගේ වැරදි කරන අන් අය දැක්කාම
මේ වරදෙන් මගේ තාත්තා මාව මුදව ගත්තා. තාත්තා නිසා තමයි මම මේ ගමන ආවේ කියලා. අද සමාජේ නම් එහෙම හිතනකොට ගොඩක් දෙනා පරක්කු වැඩි. තමන්ගේ අම්මා තාත්තා තමන් ළඟ නැහැ. ඒ වුණත් තාත්තගේ ගුණය දන්න බොහෝ දෙනා තාත්තට තවමත් හිස් මුදිනේ තියන් සලකනත්තු ඉන්නවා. බොහෝ අල්ප මාත්‍රයක් කරේ. එනම් කල්පනා කරගන්න තාත්තා කියන්නේ තමන්ගේ ජීවිතේට වස්තුව ලබා දෙන මහා වස්තුවක්. තාත්තා නිධානයේ පෙන්වන්න තාත්තා තමා උත්තරීතර ගුණ කඳ. තාත්තගේ ජීවිතේට තාත්තගේ පාද දෙකට තවමත් මගේ තාත්තා ජීවිතුන් අතර ඉන්නවා නම් තාත්තට මේ වන්දනාව හේතු වේවා. තාත්තගේ ආශිර්වාදයට නිබඳ ලැබේවා. බැරි වෙලා හරි තමන්ගේ තාත්තා මේ පරිලව ගිහිල්ලා නම් මේ වන්දනා කුසලය සසර කෙලවර කරන්නට තාත්තට හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානේ තාත්තට වන්දනා කරමු. ඔද්දේකාරෝ ආලිංගෙත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජමංජං සුපටිත්තං පිතුපාදං නමාමං නැති බැරි කාමක් මාට නොදැනෙන නියාවෙනි දුක් කරදර මැදින් මා හැදු දයාවෙනි හොඳ දරුවෙකු වන්න මට දුන් ඕවාමිනි ඔබේ පායුග වන්දෙමි ආදර පියාණෙනි. අම්මටත් තාත්තටත් සසර කෙලවර උතුම් නිර්වාණ ධර්මය අවබෝධ කරගන්නට මං කරගත්ත සියලුම පුණ්‍ය ධර්මය හේතු වාසනා වේවා. අම්මා තාත්තට මගේ নমස්කාරයම වේවා. මිස්ටර් සියලු දිනාටම තිරුවන් සරණයි.